හෙලෝ ළමයි ඉතින් කොහොමද සැලොන් ලියානා මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අදත් මම ආවේ වටිනා කියන වීඩියෝ එකක් අරගෙන. ඔයගොල්ලෝ දන්නවා අපි අද හැමදේනම නිතරම මේකප් කරනවා. ඇත්තටම shopping ගියත්, කඩපිල්ට ගියත්, එතකොට ඔෆිස් ගියත්, ඉස්කෝලේට ගියත්, ඇත්තටම දැන් පන්සලකට ගියත් හැමෝම පුංචි මේකප් එකක් දාගෙන යන්න පෙළඹිලා තියෙනවා. ඒත් ඉතින් හැම වෙලෙම අපි ලොකුවට මේකප් එකක් දාගෙන එහෙම යන එක සුදුසු දෙයක් නෙවෙයි. ඒකට අපි වෙන වෙන විකල්ප භාවිතා කරන්න ඕනේ. ඒ වුණත් ඉතින් අපි ලස්සනට යන්නත් ඕනේ. ඒ නිසා ඇත්තටම මේකට කරන්න පුළුවන් විකල්ප මාර්ගයක් තියෙනවා. ඒකට තමයි අපිට ඇත්තටම පාවිච්චි ගන්න පුළුවන් BB cream සහ CC cream. ඒත් ඇත්තටම BB cream ගෑවම මට නම් ටික වෙලාවක් යනකොට නිකන් කළු වෙලා තෙල් වැක්කිරෙන්න වගේ ගන්නවා. ඒක ෆවුන්ඩේෂන් එකක් ගෑවටත් වඩා කැපිලා පේන්න ගන්නවා. මට නම් පෞද්ගලිකව BB cream ඇත්තටම හරි ගියේ නැහැ. ඒත් ඉතින් BB cream ගාලා ලස්සනට මේකප් දාන කට්ටියක් ඉන්නවා. ඒ නිසා පෞද්ගලිකව මම නම් BB cream වලට කැමති නැහැ. මම ඇත්තටම කැමති CC cream වලට. CC cream වල ෆවුන්ඩේෂන් එකක් ගෑවම ඇත්තටම වෙන්නේ අපිට මේ කලර් එකක් හම්බෙන එක විතරයි. නමුත් CC cream ගෑවම ඇත්තටම අපේ හැමත පෝෂණයකුත් හම්බෙනවා. එක එක බ්‍රෑන්ඩ්ස් වල තියෙන CC cream වල එක එක දේවල් තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මමත් CC cream එකක් ආලේප කරනවා. එතකොට කවුරු හරි දැක්කම ඇත්තටම ලස්සනට තියෙනවා. ඒත් අපි ෆවුන්ඩේෂන් ගාලා නැහැ. ඒගොල්ලන්ට හිතාගන්න බෑ අපි මේකප් එකක් දාලාද නැද්ද කියන එක. අන්න ඒ වගේ no makeup look එකක් තමයි CC cream ආලේප කරාම ලැබෙන්නේ. ඇත්තටම තවත් වාසියක් තමයි ඇත්තට ෆවුන්ඩේෂන් ගෑවට පස්සේ නිකම්ම තට්ටුවක් වගේ අපේ මූණේ බැඳෙනවා. මේ CC cream වල තියෙන තුනි ලේයර් එකක්. ඒ නිසා අපි CC cream ආලේප කරාම අපේ සමට සහ අපිට ඇත්තටම අපහසුවක් දැනෙන්නේ නැහැ. මේක නිකන් අපි අර සාමාන්‍යයෙන් එදිනදා ගන්න ක්‍රීම් එකක් වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ආලේප කරන්නත් පහසුයි, ආලේප කරන් ඉන්නත් පහසුයි. ඒ වගේම කවුරු හරි දැක්කම මේකප් එකක් දාලායි කියලා තේරෙන්නේත් නැහැ. ඉතින් අදත් මමත් මේ දාලා ඉන්නේ CC ක්‍රීම් ආලේප කරලා දාලා තියෙන මේකප් එකක් තමයි. ඇත්තටම ඉතින් මේකප් කරාද නැද්ද කියන එකත් හොයාගන්න බැරි තරම් ඒකට ඇත්තටම අපි කියන්නේ no makeup look එකක් කියලා. අද ගොඩාක් දෙනෙක් ෆවුන්ඩේෂන් ආලේප කරන්නේ නැතුව මෙන්න මේ වගේ CC ක්‍රීම් ආලේප කරලා තමයි මේකප් කරන්න පෙළඹිලා ඉන්නේ. සමහරක් අය ඉතින් BB ක්‍රීම් උත් ආලේප කරනවා. ඒක ඉතින් ඒගොල්ලන්ට ගැලපෙනව නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතින් මට ගැලපෙන්නේ නැති නිසා මම BB ක්‍රීම් ආලේප කරන්නේ. අනිත් ඇත්තටම BB ක්‍රීම් වලටත් වඩා දැන් ජනප්‍රිය වෙලා තියෙන CC ක්‍රීම් එක තමයි. මොකද BB ක්‍රීම් එක තරම්වත් මේ CC ක්‍රීම් එක කැපිලා පේන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඉතින් CC ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් එක කරන එක වඩා සුදුසුයි කියලා. ඒක මගේ පෞද්ගලික මතය. ඉතින් එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ CC ක්‍රීම් එකක් ආලේප කරලා මේ වගේ no makeup look එකක් ගන්න කොහොමද කියලා අපි එහෙනම් දැන් බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් කිසිම ෆවුන්ඩේෂන් එකක් ආලේප කරලා නැහැ. මම ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට කරගෙන යන්න පහසුවට අයිබ්‍රෝස් ඇඳලා තියෙනවා. ලිප්ස්ටික් ගාලා තියෙනවා. ඒ අර වෙන කිසිම දෙයක් කළා නැහැ. අද මම ඇත්තටම ෆවුන්ඩේෂන් එක විදිහට පාවිච්චි කරන්නේ මගේ මෙන්න මේ CC ක්‍රීම් එක. ඇත්තටම ඉතින් මේක ෆවුන්ඩේෂන් එකක් නෙමෙයි මේක ක්‍රීම් එකක්. මේකප් කරනකොට හැම වෙලෙම ෆවුන්ඩේෂන් ආලේප කරන්නත් බෑ. ඇත්තටම මෙහෙම ෆවුන්ඩේෂන් ආලේප කරන අකමැති පිරිස් ගොඩක් ඉන්නවා. ඉතින් අපි නිතරම මෙහෙ යනකොට අපිට හැම වෙලෙම ෆවුන්ඩේෂන් ආලේප කරන්න බෑ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් CC ක්‍රීම් එකක් හරි BB ක්‍රීම් එකක් හරි ආලේප කරන්න. ඉතින් BB ක්‍රීම් එකට නම් පෞද්ගලිකව මම එච්චර කැමති නෑ. මොකද BB ක්‍රීම් ගෑම ටික වෙලාවක් යනකොට කළු වෙලා දාඩිය දාලා ඇත්තට මේක ෆවුන්ඩේෂන් ගෑවටත් වඩා මහා අමුතු පෙනුමක් මගේ නම් එනවා. මම දන්නේ නැහැ ඒක හැමෝටම වෙනවද කියලා. ඒ නිසා පෞද්ගලිකව මම BB ක්‍රීම් වලට කැමති නෑ. ඒත් CC ක්‍රීම් වලට නම් මම ඇත්තටම ගොඩාක් ආසයි. මම අද පාවිච්චි කරන්නේ මේ ඩොක්ටර් රෂෙල් එකේ CC ක්‍රීම් එක. ඇත්තටම දැන් ෆවුන්ඩේෂන් එකක් ආලේප කරාම වෙන්නේ අපිට අපේ මූණට මේකප් දාන්න ඉස්සෙල්ලා අපි කලර් එකක් ගන්න එක. නමුත් මේ CC ක්‍රීම් එක ආලේප කරනකොට ඊට වඩා ගොඩාක් වාසිය අපිට තියෙනවා. ඇත්තටම මේක මේ ඩොක්ටර් රෂෙල් CC ක්‍රීම් එක හදලා තියෙන්නේ ගෝල්ඩ් සහ කොලජන් මිශ්‍ර කරලා. ඉතින් ඒ නිසා අපිට මේ CC ක්‍රීම් ආලේප කරාම ඇත්තටම අපේ මූණට පෝෂණයකුත් හම්බෙනවා. ඒ නිසා මම පෞද්ගලිකව එහෙට මෙහෙට යනකොට මේ CC ක්‍රීම් ආලේප කරන්න කැමතියි. මොකද අපිට මේකප් කරන්න පහසුවක් වගේම අපේ
සමට පෝෂණයකුත් ලැබෙන නිසා ඉතින් මේකප් කරන්නම අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ නිකන් එහෙම යනකොටත් මේ CC ක්‍රීම් එක ආලේප කරලා ඕගොල්ලන්ට කැමති පවුඩර් එකක්. ඒ කියන්නේ අපි නිකන් ඔය එදිනෙදා පාවිච්චි කරන පවුඩර් තියෙන්නේ. ඒ පවුඩර් එකක් ගාලා හරි මේ CC ක්‍රීම් එක ආලේප කරලා ගමන් බිමන් යන්න පුළුවන්. ඒ වගේම මේකප් එකක් දානකොටත් මේ CC ක්‍රීම් එක ආලේප කරලා අපිට මේකප් දාන්න පුළුවන්. ඕගන්ට පේනවා ඇති දැන් මේ මගේ මුණේ මේ පිම්පල්ස් දාලා එහෙම දැන් පිම්පල්ස් හොඳ වෙලා මාක්ස් එහෙම තියෙනවා. ඉතින් ඒවා අපිට මේ CC ක්‍රීම් එක ගාලත් කවර් කරගන්න පුළුවන්. මේ CC ක්‍රීම් එකේ කලර්ස් 3ක් එනවා. ivory, natural, brown කියලා. ඇත්තට මගේ වගේ කලර් එකක් තියෙනවා නම් natural කියන කලර් එක තමයි යන්නේ. මට වඩා සුදු පැහැයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ivory කලර් එක පාවිච්චි කරන්න. ඒ වගේම මට වඩා කළු පැහැට උරු පැහැයක් තියෙනවා නම් ඒගොල්ලන්ට brown කලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට එක කලර් එකක් අරගෙන අපිට අපේ කලර් එක හදාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට කලර්ස් දෙකක් මිශ්‍ර කරලා වුණත් අපේ කලර් එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම පාවිච්චි කරන අද මේ natural කියන කලර් එක දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මේ පිම්පල් දාලා ඒව හොඳ වෙලා ඊට පස්සේ ඇති වෙච්ච කළු මේ ලප තියෙනවා. ඉතින් දැන් මම ඒවත් මේකෙන් වහගන්න ඕනේ. ඉතින් අර ෆවුන්ඩේෂන් වගේම හෙවි මේකප් එකක් නෙවෙයි මේක. අපි කොහොමත් මේක ගාන්නේ no මේකප් ලුක් එකක් විදියට. ඒ නිසා අපි මේකෙන් ටිකක් ආලේප කරලා බලමු කොහොමද කියලා. මේක ක්‍රීම් එකක් නිසා ඇත්තටම ඉතින් මේක අපිට අතින් ආලේප ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේක බ්‍රෂ් එකක් අරන් ආලේප ගන්නත් පුළුවන්. ඒත් ඉතින් බ්‍රෂ් එකකින් ආලේප කරන්න ගියොත් එහෙම මේක ගොඩාක් ආලේපන අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා බ්‍රෂ් එකකින් ආලේප කරන්න යන්න එපා. මේ විදිහට ඇඟිල්ලෙන්ම අපි ආලේප කරන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට ගාගෙන අපිට පුළුවන් මේක අපි සාමාන්‍ය ක්‍රීම් එකක් ගා ගන්න විදිහටම මගේ මූණේ මේ විදිහට ඇඟිලි පාවිච්චි කරලා ගා ගන්න. දැන් මගේ CC ක්‍රීම් එක මම ආලේප කරලා ඉවරයි. දැන් ඇත්තට මේක no makeup look එකක්. ඉතින් දැන් ඒ නිසා බ්ලෂර්, අයිෂැඩෝ කියන ඒවා ගොඩාක් කැපිලා පේන්න ගානක සුදුසු නෑ. ඒ නිසා මම කරන්නේ දැන් ඔයගොල්ලන්ට පේන්න ඇති මම රෝස් පාට ලිප්ස්ටික් ගාලා තියෙන්නේ. ඒ නිසා මම කරන්නේ මගේ මේ ලික්විඩ් බ්ලෂර් එකක් තියෙන රෝස් පාට ඒකෙන් පොඩ්ඩක් මේ විදිහට මගේ කම්බුලේ බ්ලෂර් විදියට මම ආලේප කරනවා. ඊට පස්සේ මේක මම කරන්නේ මම මේ CC ක්‍රීම් ගාලා පවුඩර් කරන්න ඉස්සෙල්ලා මොකද සාමාන්‍යයෙන් ලික්විඩ් බ්ලෂර් කියන ඒවා අපි ආලේප කරන්න ඕනේ පවුඩර් කරන්න ඉස්සෙල්ලා. ඉතින් සමහරක් අය පවුඩර් කරාට පස්සෙත් ආලේප කරනවා. ඉතින් මමත් එහෙම කරලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්. අපි ඇත්තටම අපේ මේකප් එක හෙවි මේකප් එකක් සහ හොඳට කැපිලා පේන්න ඕන වෙලාවක මේක no මේකප් ලුක් එකක් නිසා අපි පවුඩර් කරන්න ඉස්සෙල්ලා අපේ මේ ඒ කියන්නේ අපේ අනිත් ලිප්ස්ටික් වලට අයිෂැඩෝ වලට මැච් වෙන කලර් එකකින් තමයි ඒක කරන්න ඕනේ. ඉතින් දැන් අද මම කරන්නේ රෝස පාටට හුරු no මේකප් ලුක් එකක්. ඉතින් ඒ නිසා තමයි මම අද මේ විදිහට රෝස පාට ලික්විඩ් බ්ලෂර් ආලේප කරේ. ඒක මම මේ විදිහට පොඩ්ඩක් ආලේප කරලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට අපි මේක පවුඩර් කරන්න ඉස්සෙල්ලා යටින්ම ආලේප කරාට පස්සේ ඇත්තට මේක අපි උඩින් බ්ලෂර් ගාව වගේ කැපිලා පේන්නේ නැහැ. ඒ වුණාට අර හැමෙන්ම ඇවිල්ලා වගේ ලස්සන ලුක් එකක් එනවා. ඇත්තටම අපි no මේකප් එකක් වුණත් ඇත්තටම මේකප් එකක් කරා වගේ ලස්සන වෙන්නත් ඕනේ. ඒ වගේම ඒක මේකප් කරා වගේ කැපිලා පේන්නත් බෑ. අන්න ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. ඉතින් no මේකප් එකක් කියලා ලස්සන නැති වෙන්නත් බෑ. ඒ වගේම කැපිලා පේන්නත් බෑ. ওই දෙක අතර දෙයක් තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලන් දැන් පේනවා ඇති මම ලික්විඩ් බ්ලෂර් ආලේප කරා. දැන් මම ඒ බ්ලෂර් එකෙන්ම පොඩ්ඩක් මගේ අයිෂැඩෝ විදිහට අයිලිඩ් එකට මේ විදිහට මේක ආලේප කරගන්නවා.
ඒක මම මේ විදිහට අතින් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයගොල්ලන්ට ඉතින් පොඩ්ඩක් මේක තදට වගේ ඕන නම් ටිකක් තදට ආලේප කරගන්නත් පුළුවන්. ඒත් හැම වෙලේම මේ අයි මේකප් එක කරන්නේ අපි පෙනෙන නොපෙනෙන ගානට. ඒ නිසා ගොඩාක් ඉතින් කැපිලා පේන විදිහට කරන එක සුදුසු නෑ. මේ අයි ෂැඩෝ එක උනත් අයිලිඩ් එකකින් පිටට යන්න ලොකුවට ගාන්න එපා. අයිලිඩ් එකේ විතරක් ගාන්න. ওই විදිහට මම S2ේම අයිලිඩ් එකේ විතරක් මේක ආලේප කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මගේ බ්ලෂර් එක පවුඩර් ගන්න ඉස්සෙල්ලා බ්ලෂර් විදිහටත් අයි ෂැඩෝ විදිහටත් ආලේප කරා. ඊට පස්සේ ඉතින් මගේ සුපුරුදු ජැනට් සැෆ්‍රන් ග්ලෝ කියන පවුඩර් එක දැන් මම ආලේප කරනවා. දැන් මගේ අයිලිඩ් එකටත් මම මේ පවුඩර් එක ගා ගන්නවා. එතකොට මගේ ඇහි අයි ෂැඩෝ ගාලා වගේ පේනවා. ඒත් ඒ අයි ෂැඩෝ එක හැමෙන් මා වගේ තමයි පේන්නේ. පිටින් ගාලා කියලා පේන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මූණේ මම පවුඩර් ආලේප කරලා ඉවරයි. ඒ වගේම දැන් පේනව නේද? බ්ලෂර් විදියටත් පේනවා. ඒත් ඒක පිටින් ගාලා නැති නිසා ඒකේ ලොකුවට ලුක් එකක් නැහැ. ඒ වගේම අයි ෂැඩෝ විදියටත් ඒක පේනවා. ඒ වුණාට ඒකෙත් ලොකු ලුක් එකක් නැහැ. ලිප්ස්ටික් කියන එක නම් ඇත්තටම අපි එදිනෙදා හැමදේනම ආලේප කරනවා. ඒක ඉතින් හංගන්න දෙයක් නැහැ. අපි දැන් නිකන් කඩපිලට ගියත්, ඉස්කෝලේකට ගියත්, shopping ගියත් ඇත්තටම ලිප්ස්ටික් ගන්න නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඉතින් ඒ නිසා ලිප්ස්ටික් කියන එක සාමාන්‍ය දෙයක්. ඒක අපි හංගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැන් මෙතන අපි අයි මේකප් එක ගත්තොත් ඇත්තටම මේ වගේ නෝන් මේකප් ලුක් එකකදී අයිලයිනර්, මස්කාරා, එතකොට කජල් කියන එක ගන්නත් පුළුවන්, නොගා ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙතනදී අපි මේ දේවල් ආලේප කරොත් අර නෝ මේකප් ලුක් කියන එක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඒවා ආලේප කරන එක සුදුසු නැහැ කියලා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේකප් එකක් දාලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඒක ගොඩාක් කැපිලා පේන මේකප් එකක් නෙවෙයි. කවුරු හරි සමහරක් විට හිතන්න පුළුවන් මම පවුඩර් ටිකක් ගාලා මේ ලිප්ස්ටික් ගාලා ඉන්නේ කියලා. ඒ වගේම මේ මේකප් එකේදී උගන්න පේනවා ඇති මේ CC ක්‍රීම් එක නිසා දැන් මගේ මෙතන පිම්පල්ස් මාක්ස් තිබුණා. දැන් ඒව පේන්නේ නැහැ. මම හිතනවා ඉතින් එදිනෙදා අපි ඇත්තටම ෆවුන්ඩේෂන් ගන්නවට වඩා ඉතාමත් සුදුසුයි මේ වගේ CC ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් එකක් කරන එක. මොකද ෆවුන්ඩේෂන් වුණත් ඉතින් අපි නිතර හැමදාම ආලේප කරොත් ඒක අපේ ස්කින් එකට ඉතින් කවදා හරි පොඩි ඩැමේජ් එකක් හරි වෙන්න පුළුවන්. නමුත් මේක මේ ක්‍රීම් එකක් නිසා මේකෙන් අපේ සමට පෝෂණයක් නිසා මම හිතන්නේ නෑ මේ අවාසියක් වෙනවා කියලා. ඉතින් මේ CC ක්‍රීම් උත් එක බ්‍රෑන්ඩ් වලින් එනවා. මම මේ අරන් තියෙන ඩොක්ටර් රෂෙල් කියන බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ සමට ගැලපෙන විදිහට තෝරගන්න පුළුවන්. මම හිතනවා ඉතින් අද මම ගෙනාපු වීඩියෝ එකකිනුත් ඔයගොල්ලෝ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දිගටම මේ විදිය වටිනා කියන වීඩියෝස් ඔයගන්ට අරන් එන්න. ඉතින් ඒ වීඩියෝෙන් ඔයගන්ට පුංචි දෙයක් කරන්න තියෙනවා. මගේ මේ වීඩියෝස් වලට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඉතින් ඉස්සරහට අලුත් වීඩියෝ වලින් අපි ඉක්මනටම හම්බ වෙමු.